ඔන්න යාළුවනේ ඉතින් ඔයාලා හැමෝම අදත් iPhone කියලා පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඉතින් ඔන්න අද මම ඇවිල්ලා තියෙන්නේ BPMC ඩෙවිඩ් පීරිස් මෝටර් සමාගමට මතුගම තරිඳු මෝටර්ස් ආයතනයේ. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Pulsar N160 බයික් එකේ වීඩියෝ එකක්. ඉතින් අපි එහෙනම් ගිහිල්ලා බලමු වීඩියෝ එකට මේ බයික් එකේ මොන වගේද කියලා. යාළුවනේ ඉතින් මේ බයික් එකේ ෆ්‍රන්ට් එක බැලුවාම මෙන්න මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ඇග්‍රෙසිව් ලුක් එකක් තියෙන නිකන් දැක්කහම ආසෙතර නිකන් අර උදුස්සෙක් කියව මූණක් වගේ මූණක් තමයි බලහා ගන්න පුළුවන් වෙන්නේ. අර පාලමත් බලලා තියෙනවා නම් මේ ට්‍රාන්ස්ෆෝම් ෆිල්ම් එකේ රොබෝලගේ මූණ වගේ මූණක් බලා ගන්න පුළුවන් අපිට. ඉතින් මෙන්න මේ වගේ හොඳ ඇග්‍රෙසිව් ලුක් එකක් තියෙන හෙඩ්ලයිට් එකක් බලා ගන්න පුළුවන්. මේ මූණෙන් ඇට්‍රැක්ටිව් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මේ බයික් එකේ වැඩි වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් අපිට. මෙන්න මේ හෙඩ් ලැම්ප් එක නිසා බලන්න ඒක තියෙන මේ ඕල්ඩ් එකේ ඩිසයින් එක ඇත්තටම ගොඩක් සිද්ධාන්තසුළු විදිහට ඩිසයින් කරලා තියෙනවා බජාජ් සමාගමේ. ඒකට නම් අනිවාර්යෙන් ඔන්න මගෙන් ලකුණු 10න් 9ක් වගේ දෙන්න පුළුවන් මේ හෙඩ් ලැම්ප් එකේ ඩිසයින් එකට. සහ ඒකේ ඒ තියෙන ක්වොලිටි එක මෙතන තියෙන්නේ මේ වගේ LED හෙඩ් ලැම්ප් එකක්. ඒක මේෙන් ගොඩක් දුරට ගොඩක් ලොකු එළියක් විහිදව ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මෙන්න මේ හැඩේ හින්දා ඒ කාචේ ලෙන්ස් එකේ හින්දා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ටයර් එක ගත්තාම මෙන්න මේ වගේ ලොකු සයිස් එකක් තමයි බලා ගන්න පුළුවන්. ටයර් එකේ සයිස් එක ගත්තාම 180/17 ලොකු ටයර් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ෆ්‍රන්ට් සස්පෙන්ෂන් ගත්තාම අප්සයිඩ් ඩවුන් සස්පෙන්ෂන් සිස්ටම් එකක් තමයි ඉදිරිපස බලා ගන්න පුළුවන් වෙන්නේ. වගේ මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් ABS ස්ටික් එක ඩුවල් channel ABS තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ ABS ඉන්ඩිකේට් කරන මේ සෙන්සර් එක. මේ තියෙන්නේ මේ කොටු වගේ දැල් වගේ තියෙන්නේ ඒ ABS රෝදේ කැරගෙන ස්ථානය අඳුර ගන්න තමයි මේ තියෙන්නේ. මේ ABS කියන එකෙන් අදහස් වෙන්නේ ඇන්ටි බ්‍රේක් සිස්ටම් කියන එකනේ. ඒ කියන්නේ කඩ තමයි බ්‍රේක් එක වදින්නේ මේ ඩිස්ක් එකට. ඒකෙන් තමයි අපිට රෝදේ ලිස්සන්නේ නැතුව අපිව ආරක්ෂා කරන්නේ මෙන්න මේ සිස්ටම් එකේ හින්දා. ඒකට අවශ්‍ය මේ රෝදේ කැරකෙන්නේ කොයි ස්ථානයේද තියෙන්නේ කියන එක ඩිටෙක්ට් කරගන්න තමයි මේ විදිහට මේ හදලා තියෙන්නේ. මට තේරෙන විදිහට මම කිව්වා මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති. මේක ඉරකින් මේ රෝදේ දැන් එතෙන්දී මේ එක සෙන්සර් කරගන්නවා. මේකෙදි මේ ඩිටෙක්ට් කරගන්නවා මෙතන රෝදේ කියන. ඒත් මෙතනින් ඉතින් කඩ තමයි බ්‍රේක් එක ඇප්ලයි වෙන්නේ. මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ මම කියන එක. ඉතින් රෙමේකා කියන කැලිපර් සෙට් එක තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මේ සෙන්සර් ලයින් එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක සෙන්සර් එක ඔයාලට පේනදී මේ සෙන්සර් එක ලොකේට් කරලා තියෙන්නේ මෙන්න මේක කොටසකට. මේකේ තමයි අල්ලගන්නේ රෝදේ කොතනද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඒකට තමයි බ්‍රේක් එක ඇප්ලයි වෙන්නේ. මේ සෙන්සර් එක තමයි මේ ABS එක වැඩ කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ සෙන්සර් එක හරහා. එතකොට මේ තියෙන්නේ ඔයිල් එන බටේ. එතකොට මේ තියෙන රිෆ්ලෙක්ටර් එක මේ පැත්තෙන් හන්දියකදී බයික් එක දාද්දි එතකොට ඉස්සරහින් එන වාහනයකට මේ අඳුර ගන්න පුළුවන් රාත්‍රී කාලයේදී බයික් එකක් දානවා කියලා. ඉතින් ඉන්ඩිකේට් කරගන්න පුළුවන් මේ හරහා රිෆ්ලෙක්ටර් එක හරහා. ඒකට මජ් කාඩ් එක මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. මේ blue tone color තියෙනවා. කියන්නේ මේ light blue color එක ඊට black color එක තියෙනවා. මජ් කාඩ් එක මෙතන දෙක අවසන් වෙනවා. ඒකට මේක රෝදේ කැරගෙද්දි රෝදේ මෙහෙම මේ අතරේ කැරගෙද්දි මෙහෙට මඩ විසි වෙන්න බලයි. මොකද මේ ඉතින් මජ් කාඩ් ඉවර වෙන නිසා සාමාන්‍ය රෝදේ කැරගෙද්දි මේ අතරනේ මඩ විසි වෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට වාගේ ඇඟට මඩ විසි වෙන්න බලයි. ඊළඟට මෙතන චැසි නම්බර් එක බලා ගන්න පුළුවන් ඔයාගේ බයික් එකේ. මේ පැත්තෙන් ගත්තාම මෙන්න මේ විදිහේ බ්‍රේක් ලිවර්ස් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ බ්‍රේක් ලිවර්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. තියෙන ඔයිල් පම්ප් එක. ඊට පස්සේ මේ තියෙන සිග්නල් ලයිට් මේ වගේ හැඩයකින් බලා ගන්න පුළුවන් සිග්නල් ලයිට් එක. ඒක තුරුබුඩි පෙනුමක් ලබා දීලා තියෙනවා. ඊළඟට සයිඩ් මිරර් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් මේ ඉස්සරහ පැත්තෙන්.
හැන්ඩල් එක ගත්තාම යාළුවනේ මෙන්න මේ වගේ හැන්ඩල් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේ විදිහේ හැන්ඩල් එකක් බලා ගන්න පුළුවන්. ඒකට යතුරු ඔන් කරලා බලමු. මේ වගේ ඇනිමේෂන් එකක් එක්ක ඩිස්ප්ලේ එක ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ ඩිස්ප්ලේ එක ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ස්පීඩ් එක කොච්චරක්ද දැනට ගිහින් තියෙන දුර, ඒ වගේ දේවල් විස්තර බලා ගන්න පුළුවන්. ඊට අමතරව ටයිම් එක, ගියර් පොසිෂන් එක, ෆුවල් ප්‍රමාණය අතර මෙතන 1000 rpm කියලා ගහලා තියෙන මේ තියෙන rpm එක. ඒතර මේ rpm වල 1000 තමයි ලබා ගන්න තියෙන්නේ. ABS වැඩද, ABS sensor එක කොහොමද, ඊට පස්සේ engine එකේ error එකක් තියෙනවද නැද්ද, නැද්ද තෙල් ඉන්ඩිකේටර් එක බලා ගන්න පුළුවන්. ඔය විදිහට ඉන්ඩිකේටර්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බයිකේ මූඩ් මාරු කර ගන්න පුළුවන්. මෙන්න මේ බටන් එකෙන් ඔයාලට පේනවා ඇති මූඩ් මාරු වෙනවා. මේ බයික් එකේ මේ විදිහට මූඩ් මාරු කර ගන්න පුළුවන්. ට්‍රිප් D ඔය විදිහට අපිට මූඩ් මාරු කර ගන්නත් පුළුවන්. මේ තියෙන එන්ජින් ඔෆ් කරන ස්විච් එක, එන්ජින් ඔෆ් කරන්න පුළුවන්, ආයි ඔන් කරන්න පුළුවන්. හරි. ඒතර ස්පීඩ් මුකුත් පෙන්වන්නේ නැහැ ඩිස්ප්ලේ එකේ. ඒක අයින් වෙනවා ඔක්කොම. ඒතර මේ තියෙන්නේ හෙඩ් ලැම්ප් එක ඔන් කරන්න මේ ස්විච් එක හරහා. දැන් බලමු අපි ඉස්සරහින් ගිහලා මොන වගේද පෙන්වන්නේ කියලා. තාම ස්ටාර්ට් නැති නිසා මුකුත් ඔන් වෙලා පෙන්වන්නේ නැහැ. ඔය ස්විච් එක ස්ටාර්ට් කරනවා. අන්න එතන ස්ටාර්ට් කරාට පස්සේ තමයි හෙඩ් ලැම්ප් එක ඔන් වෙන්නේ. ඒතර එන්ජින් වල ස්විච් ඔක්කොම ඔෆ් වුණා. දැන් අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් හෙඩ් ලැම්ප් ඔන් වෙලා තියෙනවා. ඒ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ලයිට්ස් ඔන් වුණාට පස්සේ. ලයිට් පේනවනේ ඔයාලට. ඒතර ඩිස්ප්ලේ එකේ අර එන්ජින් මාක් එක අයින් වුණා. මෙතන මාක් එකක් පෙන්නනවා අපි හෙඩ් ලයිට් ඔන් කරා කියලා. ඔන් කරා. සිග්නල් ලයිට් දාලා බලමු අපි. සිග්නල් ලයිට් එක අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ලස්සනයි ඒක. දුරට පේනවා හොඳට. පොඩි වුණාට. ඒ එන්ජින් සවුන්ඩ් එක අපිට මෙන්න මේ වගේ සවුන්ඩ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. පාඩ ඇහෙනවා. සයිලන්ස් එක දැන් වගේ සයිලන්ස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සවුන්ඩ් එක quality සවුන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් කැතරේදී සවුන්ඩ් එකක්. ක්ලාසිකල් සවුන්ඩ් එකක් වගේ. ගොඩක් ඇක්සලරේටර් වැඩි කරලා බලමු. එන්ජින් එක 160යි C එන්ජින් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයිල් ලෙවල් එක මෙතන යට පෙන්නනවා. මේක ලිවර් එකක් ඔය පොල්ටි ලිවර් එකක් කියලා කියනවා. ඊට පස්සේ ෆුල් සයිකල් එකක් ඔය පොල්ටි එකක් හදලා තියෙනවා වෙනම. අනිත් බයික් වල මෙන්න දෙන්න. ඒ නිසා අතන මේක ටිකක් අර ඩියුරබිලිටි එක වැඩි කියලා කියන්න පුළුවන්. මෙතන මේ මැටීරියල් එකත් එක්ක මැටීරියල්ස් ඩියුරබිලිටි එක වැඩි වෙන විදිහට හදලා තියෙනවා. ප්ලාස්ටික් fiber වගේ හදලා තියෙනවා. මේක පවර්ෆුල් එන්ජින් එකක් කරා ගන්න පුළුවන්. පිළිමස් රෝදේ පැත්තට ආවට පස්සේ පිළිමස් රෝදේ මේ වගේ අත ටයර් එකක් බලා ගන්න පුළුවන්. මේක ටයර් එකේ සයිස් එක 130යි 70යි 17 කියන සයිස් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. පිළිපස්සෙත් අපිට බලා ගන්න පුළුවන් ABS brake system එක. මේ වගේ ඩිස්ප්ලේ එකකට බලා ගන්න පුළුවන් වෙන්නේ.
ඒක මුස්ලිම් මාම් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සොකට් ෆෝකස් ගත්තාම පිටිපස්සේ තියෙන්නේ මොනෝෂොක් සස්පෙන්ෂන් සිස්ටම් එක. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම මඩ විසින් තියෙන මේ විදිහට මේ පැත්තෙන් මඩ් ගාඩ් එකක් මේ පැත්තෙන් වෙනම තව එකක් වෙන පැත්තට තියෙනවා. ඒක මෙතන N160 කියන ලෝගෝ එක බලා ගන්න පුළුවන් අපිට. මේ බයික් එකේ සීට් එක මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිඩර්ට මේ වගේ පහලින් ඒ වගේම ක්ලියන්ට් මෙන්න මේ වගේ සීට් එකක් සහ අල්ලා ගන්න මේ විදිහේ වෙබ් පැනල් දෙකක් ලබා දීලා තියෙනවා. ඒක පිටිපස්සට ආවම සිග්නල් ලයිට් එක ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම බ්‍රේක් ලයිට් මෙන්න මේ හැඩයෙන් ලස්සනට බලා ගන්න පුළුවන්. ඔයාලා දුරට පේන විදිහට ඇට්‍රැක්ටිව් විදිහට නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ගැම්මෙන් යන්න පුළුවන් බයික් එකක්. ඊට රෝදේ මෙන්න මේ විදිහට ලොකු මහත ටයර් එකක් මම අර ටූ සයිස් එකෙන් ලබා දීලා තියෙනවා. ඒක තියෙන එක. මේ වගේ චැනල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ටයර් ප්‍රෙෂර් එක මේගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. රයිඩර් විතරක් යනවා නම් ඉස්සරහට 25ක් දෙන්න PSI පිටිපස්සට 28.5ක් දෙන්න රයිඩර් සහ පිලියන් දෙන්නම යනවා නම් ඉදිරිපස්සට 25ක් ඇති හොඳටම. ඒ වගේම රියර් එකට 32ක් තිබ්බනම් ඇති කියලා තියෙනවා. මෙතන චේන් කව එක විදිහට බලා ගන්න පුළුවන්. සාරි ගාඩ් එක බලා ගන්න පුළුවන්. මේ රෝදේ කව වෙන්න කව එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙතන ගියර් ෂිෆ්ට් කරන්න ගියර් ෂිෆ්ට් කරන විදිය පෙන්ලා දීලා තියෙනවා. ඉතින් නියුට්‍රල් එකේ මැද තියෙන පල්ලෙහාට තමයි ඒක. ඊට පස්සේ අනිත් ගියර් ටික ඔක්කොම උඩට තමයි ෂිෆ්ට් කරන්න තියෙන්නේ. ස්පාර්ක් ප්ලග් එක බලා ගන්න පුළුවන් මෙතනින්. අප්සයිඩ් ඩවුන් මේ වගේ ෆෝක් සිස්ටම් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ෆ්ලෑෂ් ලයිට් එක ඔයාලට පේනවා ඇති ඒක වදිනවා දුරට. දවල් ටිකක් හොඳට පේනවා කියලා ඔයාලට පේනවා ඇති. ෆ්ලෑෂ් ලයිට් එක. ඒත් ඉතින් බයික් එක කියන්න වරදක් නෑ ලොකුවට. ඉතින් දැක්කම ඉතින් ගන්න හිතනවා ඇට්‍රැක්ටිව්. පර්පස් ඉම්ප්‍රෙෂන් එක හොඳයි. බයික් එකේ ඉතින් ඔයා ගන්න ආසයි ඉතින් මේ බයික් එක. ඉතින් ගන්න ආස නම් අනිවාර්යෙන් ඔයාලා මේ බයික් එක ඔයාලා කරගන්න පුළුවන්. ඉතින් මේකේ ඩවුන් පේමන්ට් එක විදියට 465ක් වගේ තමයි කරන්න ඕනේ කියලා මම අහද්දි කිව්වේ. ඉතින් 50ක් මේ වෙද්දී අපි ඩවුන් පේමන්ට් එක විදියට දෙන්න ඕනේ මේ බයික් එක වෙලදී ගද්දි. ඉතින් මේක ඇවිල්ලා ප්‍රීමියම් බයික් එක. ඉතින් ප්‍රීමියම් බයික් එක ගාන ටිකක් වැඩි 955ක් තමයි ටෝටල් ප්‍රයිස් එක වෙන්නේ. ඉතින් මේකේ නෝමල් එක තියෙනවා ඒක ඊට ගාන අඩුයි. ඉතින් ආස කෙනෙක්ට බලලා දී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකකින් ඔයාලා යම් අවබෝධයක් ලබා ගන්න කියලා තව දෙයක් මට අමතක වුණා. මේ බයික් එකට ඔයාගේ ෆෝන් එක කනෙක්ට් කරගන්න පුළුවන්. Bluetooth හරහා Bluetooth කනෙක්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. Bluetooth ඉන්ඩිකේටර් එක තියෙනවා. මේකේ වෙනම ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක සම්බන්ධ කරගන්න පුළුවන් මේ බයික් එකට. ඉතින් ඇප් එක සම්බන්ධ කරලා ඔයාලට කෝල් ඇලර්ට් නැවිගේෂන් වගේ පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම යාළුවනේ මට තව පොඩි දෙයක් කියන්න අමතක වුණා. එතන තියෙනවා පිටිපස්ස සීට් එක ඕපන් කරගන්න පුළුවන්. මේ විදිහට අතට දාලා අරගෙන පස්සේ විතර සීට් එක ඕපන් කරනවා. ඒක ඕපන් කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕපන් කරගන්න පුළුවන් මේ විදිහට.
යාළුවනේ ඒ වගේම බයික් එක නැග්ගට පස්සේ සීට් එක ගැන ලොකු කියන තරම් අවුලක් නැහැ. ඉතින් මම මෙතන වාඩිලා ඉනකොට කම්ෆර්ටබල් ගතියක් දැනෙනවා. කකුල් දෙකට අවුලක් නැහැ. මට මේ විදිහට තියාගෙන කකුල් දෙක මේ විදිහට ලං කරගෙන තමයි ඩ්‍රයිව් කරන්න ඕන, රයිඩ් කරන්න ඕන. ඊට ෆුල් ටැංක් එක ගත්තාම මේ විදිහට ටැංක් එක අපිට නැග්ගට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන. ඉතින් මෙතන තියෙනවා පොඩි USB power outlet එකක්. ඒකෙන් ඔයාලට power එක ෆෝන් එක charge කරගෙන වගේ දේවල් වලට ගන්න පුළුවන්. ඒක හොඳයි. ලොක් එකත් හොඳයි. ටක් දාලා ක්ලෝස් කරනවා. වතුරෙන් යන්නේ නැති වෙන්න තියෙනවා. වතුර දාලා මේක ලිප් කරන් දින උඩට. ලිප් කරලා පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පෙට්‍රල් වල වාෂ්ප ප්‍රමාණය පුළුවන් තරම් අඩු වෙන විදිහට හදලා තියෙනවා. ඔව් වෙලාවට මන්තර දිනකොට ඊට මේක මේ මෙතර කරවල ඔන් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ ලොක් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බස් අපි මේ විදිහට thank you බලන්න. බයික් කරලා ගෙලින් මෙතන ඒ විදිහට ගොඩක් අඩුවියක් තමයි බලා ගන්න පුළුවන්. වල් අන් කරත් මොනවා වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. thank you. හැන්ඩල් එක ඔය විදිහට තමයි යන්නේ. thank you. okay හැන්ඩල් එක අතර ගැප් එක තියෙනවා සාමාන්‍ය අඟලක් වගේ ගැප් එකක් තියෙනවා. මම මේක ක්ලෝස් කරගන්න. අනේ ලොකු හරි ලොකු වුණාට පස්සේ වතුර මෙහෙම ගන්න පුළුවන්. ඊට මේක වහන්න තියෙන්නේ. මේ මට හිතෙනවා ටික කාලයක් යද්දී පේන්ට් එක යයි කියලා. මේ පොළවේ පේන්ට් එකක් දාලා තියෙන්නේ මේ හැන්ඩල් එකේ. පේන්ට් එකක් කියවලා තමයි මට හිතෙන්නේ. යාර ස්ටැන්ලස් ස්ටීල් නෙමෙයි දැන් හැන්ඩල් එක වගේ ඒකේ පේන්ට් එකක් මම හිතන්නේ මට විදිහට තියෙන්නේ. පේන්ට් එකක් ගාලා වගේ තමයි තියෙන්නේ. ඒක සමහරවිට හීරුනොත් යන්න ඉඩ තියෙනවා. नेविगेशन बला गන්න පුළුවන්. ෆෝන් එක මේ වගේ නඩක් කරලා බලා ගන්න පුළුවන්. clip A, clip B settings වලට යන්න පුළුවන්. මෑස් කරගන්න පුළුවන් ඒක. ඉතින් යාළුවනේ ඉතින් මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ රයිඩින් එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා වීඩියෝ එකක් කරන්න අදහසක් තියෙනවා. ඉතින් ඉදිරි වීඩියෝ එකේදී මම ඔයාලට ඒක ගේන්නම්. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම් හැමෝටම මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මොන හරි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් සමාව වෙන්න. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. එහෙනම් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් හැමෝටම ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා.